Taranga Production. කොළුවෝ අම්මා බුදු අම්මා බුදු අම්මා කොළු පැටියෝ නැගිටපන් බුදු අම්මා මට මෙච්චර බයද හත්වලාමි නනනනනනනනනන අම්මා බුදු අම්මා අනේ මාව බේරගන්නකෝ අයියෝ අනේ අම්මේ බලන්නකෝ අපේ මල්ලි කරපු වැඩේ. පඹේක් එක්කනේ හත්තලාම ඉන්න වෙලා තියෙන්නේ. කමක් නෑ ඉතින් අම්මේ. මගේ පස්සේ නෙවෙයි එන්නේ අරුගේ පස්සේ එන්නේ යන්නේ. අර එහා ගමේ ගුරුනාංශ කෙනෙක් ඉන්නවනේ. ඌ අම්බ වෙලා විස්තරය කියලා බලපන්. පඹේක්ට බය වුණයි කියපන්. ඌ ඊට පස්සේ විසඳුමක් කරාවි. හා අම්මේ ඒක හොඳයි. මං එහෙනම් ගිහිල්ලා ගුරුනාන්සේ හම්බ වෙලා එන්න. හා එහෙනම් පුතේ ගිහින් වරේ. මේ ගමම්ම යනවා අම්මේ. එතකොට ලේසිනේ. ඔලු ගැටයක් කෙනවා මොකද දන්න ගුරුන්වහන්සේ එන්න ඇතුළට ඇවිල වාඩුවෙන් කොළුවෝ මොකද මේ අනේ බලන්න ගුරුන්වහන්සේ මහත්තයා. මම මල්ලි සෙල්ලම් කරන්න යනකොට ආරම්භව ගාවේ පඹේක් හිටියා. ඉතින් බෝල පඹය ගැහැව්වද නැහැ ගුරුන්වහන්සේ. අපේ මල්ලි කිව්ව පඹේ ගෙදර එක්ක යමු කියලා. ඉතින් ඌට ඒක ඇහිලා අපේ පස්සෙන් ආවා. ඌ අපේ මල්ලි යන තැනට යන ගුරුන්වහන්සේ. එහෙමද ඔය පඹය එසේ මෙසේ පඹයෙක් වෙන්න බෑ බොල ඔය පඹයගෙන් උඹලා ගෙදර වැඩ ඔක්කෝම ගන්න පුළුවන් කොළුවෝ එහෙමද ගුරුන්වහන්සේ. අපි ඌට බන්ධනයක් කරමු මං වැඩේ කරලා දෙන්න මොකද කැමතිද වැඩේට ඒකනම් හොඳ වැඩක් ගුරුන්වහන්සේ. නැත්තම් ගෙදර වැඩ සේරම මට කරන්න වෙන්නේ. එහෙනම් මං තෙල් ටිකක් දෙන්නම් බොල ඒ තෙල් ටික අරන් ගිහින් පඹේට ඉහපන් බෑ වැරදිලාවත් වෙන කාට හරි ඉහුනොත් දන්නවනේ වෙන වැඩේ ඔය වෙන ගුරුන්නාන්සලා වගේ නෙවෙයි මගේ වැඩ උඹ දන්න ඇතිනේ එහෙනම් ඉඳපන් කොළුව මං තෙල් ටික අරන් එන්න මේව තමයි සුපිරි තෙල් ආයේ කියලා වැඩක් නැහැ එහෙනම් මේක ගෙනihin ඉහපන් අර පඹයට එහෙනම් ගුරුන්වහන්සේ මං ගිහිල්ලා එන්නම්. අද ඉඳන් පඹේ තමයි ඉතින් ගෙදර වැඩ කරන්නේ. මල්ලි මෙන්න මේ තෙල ගිහින් පඹයට ඉහින්න. එතකොට මේ සේරම හරි. ආයි මම මේක පඹයට ඉන්න මෙන්න එහෙනම් තෙල ගිහින් පඹයට ඉහින්න. දැන් යන්න ඕනේ පඹය බලන්න දැක්ක ගහන් ඉන්න ඕනේ මේක
පොලේ අර අයියගේ පිටිපස්සෙන් ඉන්නේ පඹේ නේද? ඉඳපන් මං ඕකට හොඳ වැඩක් කරන්න. තෙලක් නේ හත්වලාමි. මට තෙල් ගහන්න හදන්නේ නේ. ඉඳපන් තොපේ අයියට වදින්න මේක. අම්බෝ අනේ හත්තලා මේ අයියෙන් නෙවතුනේ මල කෙලියයි. මදයි පඹයකින් වැඩ ගන්න හැදුවා. දැන් ඉතින් මට තමයි සේරම කරන්න වෙන්නේ. ඒ ආයි ඩඩඩඩඩඩ ඩඩඩඩඩ ඩඩඩඩඩ